හයිලා කොහොමද ඉතින් මේ රස බැදුමක් හදාගමුද? ඒකත් තිබ්බටු බැදුමක්. තිබ්බටු කන්න අකමැති ඕනම කෙනෙක් මෙන්න මේ විදියට හැදුවොත් අනිවාර්යයෙන්ම කනවා. මේක ඔයාලට කල් තියාගන්න පුළුවන්. ට්‍රිප් එකක් යනකොට එහෙම මේකෙන් බෝතලයක් හදාගෙන තව හින්දෙන්න පරිප්පුවකුත් හදාගෙන ගියා නම් බත් ටිකක් කන්න පුළුවන්. පහුවදාටත් බත් ටිකක් උයාගෙන කන්න පුළුවන්. ඉතින් මේකට ඕනේ අපිට සුදු ලුණු ගෙඩියක්, සම්පූර්ණ ගෙඩියක්, කපාගත්ත ලුණු ගෙඩි 2-3, කොච්චි, රම්ප කරපිංචා, තිබ්බටු, හාල් මැස්සන්, තව දේවල් ටිකක් ඕනේ. ඒවා වීඩියෝ එක අතරමැදදී කියන්න. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ හාල් මැස්සන් ටිකයි ලොකු ලුණු ටිකයි ගැඹුරු තෙලේ බැදලා පැත්තකින් තියාගන්න ඕනේ. හරිද? ඊළඟට අනිත් හැම දෙම, ඒ කියන්නේ කොච්චි, සුදු ලුණු හැම දෙම ලෑස්ති කරගෙන ඉවර වෙලා අන්තිමටම තිබ්බටු ටික තලලා ඒකට කහ කුඩු ටිකක් එකතු කරලා පැත්තකින් තියාගන්න ඕනේ. ඊළඟට පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් චුට්ටක් එකතු කරලා මෙන්න මේ විදිහට තිබ්බටු ටික එකතු කරලා බෙද ගන්න ඕනේ. සාමාන්‍ය ගින්දර පාවිච්චි කරන්න ගොඩාක් වැඩි කරන්නත් එපා, අඩු කරන්නත් එපා. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා සුදු ලුණු. ඔයාලට පුළුවන් සුදු ලුණු මේ වෙලාවේදී එකතු කරගන්න නැතුව අපි හාල් මැස්සෝයි ලොකු ලුණුයි ගැඹුරු තෙලේ බෙද ගන්නවනේ. අන්න ඒ වෙලාවේදී ඔයාලා කැමති නම් සුදු ලුණු ටිකක් එතකොටම බෙද ගන්න පුළුවන්. ඔයාලා දැන් ওই රට යවනවා නම් එතකොට ට්‍රිප් එකක් දවස් 3-4කට වගේ හදලා ගෙනියනවා නම් සුදු ලුණු ටිකත් ඒ විදිහට ගැඹුරු තෙලේ බෙදලා එකතු කරගන්න එක හොඳයි. මම මේ එක දවසකට හදාගන්න නිසා මෙන්න මේ විදිහට එකතු කරගත්තා. හැබැයි මේ විදිහටත් අඩු ගින්දරේ හොඳට රන්වන් පාට වෙනකම් බෙදගත්තට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊළඟට අපි මේකට එකතු කරනවා කරපිංචායි හීන් කොච්චි. ඔයාලට පුළුවන් අමු මිරිස් හරි රතු මිරිස් හරි ඕනම කොච්චි වර්ගයක් එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම අඩු ගින්දරේ හොඳට බෙදෙන්න දෙන්න. ඔය තිබ්බටු තිත්තයි කියන අය එහෙම මේක බෙදාගෙන කන්නේ පොර කාගෙන හොඳේ කොච්චි ඩාන් ඩූන් ගාලා පුපුරන අය නිසා පොඩ්ඩක් ඈතින් ඉන්න හොඳේ. හරි. ඊළඟට අපි මේකට රට කජු මුදරස් පලං එකතු කරගන්න. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් පරිප්පු කඩල ටිකක්, කොණ්ඩ කඩල ටිකක්, ඔය ඔයාලා කැමති ඕනම දෙයක්, කජු ඕනම දෙයක් එකතු කරගන්න. මට තිබ්බේ රට කජු. ඉතින් මම රට කජුයි මුදරස් පලනුයි එකතු කරා. මුදරස් පලං අනිවාර්යෙන් එකතු කරන්න. මොකද මේක කනකොට මුදරස් පලං එකක් හැපෙනකොට මාර රහයි හොඳේ. ඊළඟට රස අනුව කෑලි මිරිස්. මම මෙතන කෑලි මිරිස් මෙස හැඳි 4ක් විතර එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලගේ සැර, ඔයාලා කන සැර අනුව, රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊළඟට එකතු කරගන්නවා සීනි ටිකක්. සීනි ටිකක් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. හොඳද? ඔයාලා මේකට ලුණු එකතු කරගන්නත් ඕනේ. ලුණු එකතු කරගන්න ඕනේ එක්කෝ හාල් මැස්සෝ එකතු කරන්න කලින්. එහෙම නැත්නම් හාල් මැස්සෝ එකතු කරොත් තිබ්බටු කොච්චි තියෙන පැත්තක් බලලා ලුණු චූටි ප්‍රමාණයක් එකතු කරගන්න. මොකද ලොකු ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ හාල් මැස්සෝ වල එහෙම ලුණු රහ තියෙන නිසා. ඊළඟට අපි මේකට දෙහි බෑයක් මිරික ගන්න ඕනේ. දෙහි ඇඹුල්. මෙහෙමයි. ඔයාලා මේක රටකට ගෙනියනවා නම්, ඒ කියන්නේ පිට රටකට යනකොට ගෙනියනවා නම්, ට්‍රිප් එකක් යන්න හදා ගන්නවා නම්, කල් තියාගන්න බෝතලයකට දාන්න හදා ගන්නවා නම්, ඒ කියන්නේ ඔෆිස් යනකොට එහෙම බත් එකට බැඳගෙන යන්න. එහෙම කරනවා නම් දෙහි මිරිකන්න එපා. හොඳද? දෙහි නැතුව නිකන් ওই විදිහට මිශ්‍ර කරලා බොටල් එකකට දාලා තියලා ඔයාලා කන වෙලාවට දෙහි ඇඹුල් ටිකක් හොඳට මිරික ගන්න ඕකට. මාරම රහයි කියන්නේ ඒක පුදුම රහයි. අනිවාර්යෙන් මතක ඇතුව කන වෙලාවට දෙහි ටිකක් මිරික ගන්න. හොඳ? ඔය ට්‍රිප් එකක් ගියත් කමක් නැහැ. දෙහි ගෙඩියක් නාරං ගෙඩියක් හොයාගන්න බැරි කමක් නැහැ නේ අනේ. චුට්ටක් මිරිකලා අරගෙන කන්න තමයි තියෙන්නේ. මේක මාරම රහයි. ඔය හාමුදුරුවන්ට දාන එකට පිළිගන්නන්න. ඒ වෙලාවට එහෙම නිකන් හාල් මැස්සන් ටිකක් බෙදලා දුන්නත් හාමුදුරුවරු ආසයි සමහර වෙලා. ඒකට තිබ්බටු ටිකක් එකතු කරාම මරු. එහෙනම් හදලා මටත් කියන්න හොඳේ. සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.